Hello boys and my girlfriends. ඉතින් ඔයාලට කොහොමද මං අද ආවේ headshot ගහන ක්‍රමයක් කියලා දෙන්නයි. මං කලිනුත් ගෙනාව headshot ගහන ක්‍රමයක්. මේ පාර ගෙනාවේ desert එකෙන් headshot ගහන විදිය. ඕගොල්ලෝ කැමති නම් අපේ guild එකට join වෙන්න පුළුවන්. guild එකේ නම තමයි abnormal. මේ නම ඉතින් තියෙන්නේ one and only අපිට විතරයි. ඕගොල්ලෝ කැමති නම් join වෙන්න පුළුවන්. ඔයාලට desert එකෙන් headshot ගහන්න ඕන නම් හොඳ custom hub එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ PE hub එක වගේ නෙමෙයි custom hub එකක්. හරිද? උඹලට තිබ්බත් එකයි නැතත් එකයි මට headshot අදින්නයි ඕනේ. එච්චරයි වෙන්න ඕනේ. හරි එහෙනම් next අපි යන් බලන්න අපේ මේ training ground එක හැමදාම යන තැනනේ ඔක සුපුරුදු ස්ථානය. එහෙනම් let's go to the toilet. හරිනේ උඹලට පේනවනේ මේ කොතන තින්නේ කියලා. උඹලා දන්නේ නැත්තම් මගේ පළවෙනි වීඩියෝ දෙක බලන්න. ඒකේ මේ පෙන්නලා තියෙනවා මේ මෙතන මොකද්ද කියලා. ඔන්න බලා ගන්න මම headshot ගන්න විදිය drag කරන විදිය බලා ගන්න. මේක drag කරන විදිය නෙමෙයි අද මම පෙන්නන්න යන්නේ. මේක drag කරාට විතරක් වැඩක් නැහැ. sensitive හරි කියලා එකකුත් තියෙනවා. හරිද? මම උඹලට කිව්වනේ පළවෙනි වීඩියෝ එකේදී drag කරපල්ලා කියලා display එකනකම් ඒකත් කරන්න ඕනේ. ඒ වුණොත් ඒ විදිය කරලා මදි. මොකද එතකොට හරියට වදින්නේ නැහැ. ඕගොල්ලෝට හරියටම desert එකේ headshot ගන්න විදිය දැනගන්න ඕන නම් මේක skip නොකර බලන්න ඕනේ. Chad දැන් මම ඕගොල්ලෝට පෙන්වන්න යන්නේ කොහොමද sensitive හදාගන්නේ කියලා. අපි sensitive වලට හදාගන්න ඔතන තියෙන settings කියන බටන් එක බලන්න. settings කියලා බටන් එකක් නැහැ. ඇත්තටම කිව්වොත් ඔතන තියෙනවා නිකන් මේ මොකද්ද මේ නට්ටයක් වගේ කැලලක්. ඒක බලන්න ඕනේ. ඔය තියෙන්නේ sensitive. අපි settings වලට ගිහලා sensitive වලට යන්න ඕනේ. sensitive වල තියෙනවා general red dot two scope අනිත් ඔක්කොම වැඩක් නැහැ. අපි ඒක හදා general එකයි red dot එකයි තමයි අපේ main දෙක. ඒ දෙක තමයි හදාගන්න ඕන. දැන් මම ඒක පොඩ්ඩක් හදාගෙන ආවා. දැන් ගහලා බලමු. එහෙනම් අපි මං එදත් කිව්වනේ කෙලින් හිටන් ඉන්නේ උන්ට ගහලා වැඩක් නැහැ කියලා. අපි යන් එහෙනම් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ඇතුළට ගිහිල්ලා ගහලා බලමු. ඔන්න එහෙනම් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවා. ඕගොල්ලෝ දන්නේ නැත්තම් මේක ඇතුළට යන්නේ කොහොමද කියලා මං ඒක නම් කියලා දෙන්නේ නැහැ. මොකද උඹලට ඕක පුළුවන්. අපි ගිහිල්ලා බලමු ගහන්න එක්කෙනෙක් හොයාගෙන. අපි අර මෙයාට ගම් වැඩිම කිල් තියෙන එක්කෙනාට. ආන්න දැක්කනේ උඹලට පේනවනේ මම ඩ්‍රැග් කරන විදිය. ඕක හොඳට උඩට ඇදලා ඩ්‍රැග් කරන්න ඕනේ. හරිද? එතකොට තමයි හෙඩ්ෂොට් එක වදින්නේ. නැත්තම් එහෙම භාගයම ඇදලා වැඩක් නැහැ. කෙලිම 44 කෑලි 60 කෑලි එහෙම යන්නේ. අපි ඊළඟ එක බලමු. ඔන්න බලන්න. මේක හොඳට උඩට අදින්න ඕනේ. අර පේනවද? අන්න ඒව මූවමන්ට් උත් හදා ගන්න ඕනේ වැඩක් නැහැ. අපි ඊට පස්සේ ලෝන් වුල්ෆ් එකකට යන් බලන්න. මොකද ලෝන් වුල්ෆ් එකෙත් හොඳට ගන්න පුළුවන් නේ. මට තව එක දෙයක් තියෙනවා. උඹලා මේක බලන්නේ කී දෙනෙක්ද? ඒක 18යිද 15යිද වැඩක් නැහැ. subscribe කරපල්ලා. නැත්තම් උඹලා ෆෝන් එකේ display යන්න ඕනේ fire button එකේ ඉබුව ගම. තව එකක් තියෙනවා. ඕගොල්ලෝ මගේ sensitive දාගෙන ගහන්න එපා. මොකද මේ දැන් මම පෙන්නුවානේ sensitive. ඒක දාගෙන ගහන්න එපා. මොකද මගේ ෆෝන් එකට තියෙන sensitive ඕගොල්ලෝ එකට හරියන්නේ නැහැ. ඕගොල්ලෝ එකට තියෙන sensitive මට හරියන්නේ නැහැ. ඒ වගේ තමයි. ඕගොල්ලෝ ගහන ඕනේ ඔයා හදාගන්න sensitive එක. නැත්තම් වැඩක් නැහැ. ඕගොල්ලන්ට ඕගොල්ලේ ෆෝන් එකේ sensitive එක හදාගන්න ඕන නම් මට දාන්න ෆෝන් එකේ වර්ගයේ තියෙන RAM එකයි. කමෙන්ට් කරන්න පල්ලෙහා මම අනිවාර්යෙන් reply එකක් දානවා. ඕගොල්ලෝ හරියටම හරියන sensitive ගන්න. නැත්තම් වැඩක් නැහැ නේ. එහෙම මගෙනුත් හරියටම sensitive ගන්න දානවා. ඔයා දාන්න ඔයාගේ ෆෝන් එකයි RAM එකේ වර්ගයේ. RAM එකේ ගන්න. හරිද? මේ වගේ ඉතින් උදව් කරන්නේ මං විතරයි. වෙන කවුරුත් උදව් කරන්නේ නැහැ. මොකද මේ මම තාම අලුතෙන් නෑ. ඒකයි මේ උඹලට පුළුවන් ඕන subscribe කරලා මාව පිළිගන්න. නොකරත් මට වැඩකුත් නෑ. කරන්න ඕනේ අනිවාර්යෙන්. කරේ නැති වුණොත් display යනවනේ කොහොමද? මට ඒතර ගානක් නෑ. ඔන්න හොඳින් බලා ගන්න fire button එක උඩට අදින විදිය. ඔතනින් බලා ගන්න අර දැක්කනේ fire button එක ගොඩක් උඩට අදින්න ඕනේ. අර ගන් තියෙන box තුන උඩට වෙනකන්. හරිද? අන්න ඔය ගන්නටවත් ඇදලා හදා ගන්න ඕනේ. ඕගොල්ලෝ මේ sensitive. හරියනම් boys and girlfriends මම යන්න තමයි බැලුවේ. ඕගොල්ලෝ පේනවද අපේ guild එක abnormal. ඕගොල්ලෝට කැමති නම් ඇවිල්ලා මේකට join වෙන්න පුළුවන්. මේ one and only මේ නම තියෙන්නේ අපිට විතරයි. හරිද? සමහරු නම් copy කරලා දාගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හරියනම් අදට අපි යනවා goodbye නෙමේ bad bye. Bad dreams, hand job, blow job.